ජීවිතය හා මල අතර අපූර්ව සබැදියාවක් තියෙනවා. ඔබ දන්නවා උපතේ සිට මරණය දක්වාම විශේෂ අවස්ථාවල ඔබ මා මඟ නොහැර මල් අප සමග නිරන්තරයෙන් බැඳී සිටිනවා. මං අද ඔබත් සමග අදහස් බෙදාගන්නේ එම අවියෝජනීය සම්බන්ධතාවයේ තවත් පැතිකඩයන් කිහිපයක් පිළිබඳව. ගෙදරට ඇතුළු වන තැනම පළමුව දකින සොඳුරු දසුන ලෙස මල්බඳුන් කිහිපයක් තියෙනවා. එහෙම නේද? පුංචි සහයක් දීලා ආදරෙන් හොයා බැලුවම දෝත පුරවල ඔබට නෙලන්න කියලා මල් බලාගෙන ඉන්නවා. දැකලා තියෙනවද? ඔබේ අතින් නිසි සාත්තුව ලැබිලා මල් පැලයක කැකුලක් මෝදු වෙලා පුංචි කැකුල මෝරලා මලක් පිපෙනව බලා ඉඳලා තියෙනවද? ඒකනම් හරිම අසිරිමත්. ඔබම කැප වෙලා හදපු වඩපු මල් බඳුනක මල් පැලයක පිපුණ සුවඳවත් කුසුමක සුවඳ විඳලා තියෙනවද? ඒක පුදුම වින්දනයක්. ඔබට දැනේවි ඔබ ජීවත් වෙනවා කියලා, හුස්ම ගන්නවා කියලා මොහොතකට ලෝකයෙන් මිදිලා. ජීවිතේ අරමුණ මලක් නම් ජීවිතේ මල්ම තමයි. ඔබ අතින් දරුවෙක් වගේ හැදෙන මේ මල් ලෝකයම පෝෂණය කරනවා. පුංචි මීමැස්සෙක් දවස පුරාම ඔබේ මල් එක්ක බොහොම කඩිසරව වැඩ. හරිම කඩිසරේ මීමැස්සා ලෝකේ වටිනාම ආහාරය වන මී පැණි නිෂ්පාදනය කරනවා. මේක බොහොම වටිනා ඖෂධයක්. කවුද ඉතින් මේ පදනම සකස් කළේ? ඔබ නේද? තවත් බොහෝ දෙනෙක් ඔබ වවන මල් නිසා ජීවත් වෙනවා. මේ සෝබා දහමට ඔබෙන් මහත් ශක්තියක් ලැබිලා තියෙනවා. පුංචි කුරුල්ලෝ, සමනල්ලෝ මේ ලෝකේ ලස්සන කරන අයට ජීවත් වෙන්න ඔයා සහයක් දීලා. මේ ලෝකේ සතුට ඔබට දැනෙනවා. ඉතින් හොඳ හුස්මක් ගන්න, ලය සැහැල්ලු කරන්න. මේ ලෝකේ ලස්සන කරන එක හැමෝටම කරන්න බෑ. ටිකක් වෙහෙස දැනුණත් එහි ප්‍රතිඵලය නම් ඔබට කොහෙත්ම වෙහෙසක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට පෙරලා මේ වෙහෙසට ප්‍රතිඵල ලැබෙනවාමයි. තව ටිකක් දුර ගිහින් ඔබට පුළුවන් මලක් වවන්න බැරි ඒ සඳහා ඉඩක් නැති අය වෙනුවෙන් ලස්සන තෑග්ගක් විදිහට මල් සකසලා අලෙවි කරන්න. දැන් ඔබට දැනෙන හැඟීමත් එක්ක පොඩ්ඩක් මේ දිහා බලා ඉන්න. ඔබේ සවනට මේ හඬ ඇහෙනවද? ඒ ලස්සන ඒ මිහිරට ඔබත් හිමිකරුවෙක්. ඔබ ඔබේ ජීවිතයත් ලස්සන කරලා අනෙක් අයගේ ජීවිත ලස්සන කරන්න කැපවෙන පරිසර හිතකාමියෙක්. මේ ලෝකේ ලස්සන කරන්න හිතාගෙන මල් වවපු, මේ ලෝකයේ සොඳුරු කරන්න මල් දායාද කරන්න කැපවුණු ඔබට ඔබේ මනස සුවපත් කරගන්න වගේම ලෝකයේ සුවපත් කරන්නත් මල් වලින් ලොකු සහයක් ලැබුණා. ඉතින් ඒ මල් වලට සහාය දක්වපු ඔබට ලෝකයක්ම ආදරේ.